මොකද්ද මං අද කරන්නේ? මොනවටද මම මේ යන්නේ? අරමුණ තේරුම් ගන්න ඉස්සලා. අරමුණ තේරුම් ගත්ත එක ගොඩ යනවා. අහගන්නකො. මෙහෙමයි කතන්දරේ. උඹලාට තාම තේරෙන්නේ නැහැ පුතා. ඔයාලගේ තාත්තා, ඔයාලගේ අම්මා, ඔයාලව ජීවත් කරන දරන වෙහෙස තාම තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්න ඔයාලත් අම්මා තාත්තා වෙන්න ඕන කවදාද? ඔයාලා අම්මෙක් තාත්තෙක් වෙච්ච දවසක තේරෙනවා ඔයාගේ අම්මයි තාත්තයි ඔයාලට වෙනුවෙන් කරපු කැපකිරීම, ඔයාව ජීවත් කරන්න වෙච්ච මහන්සිය, ඔයාට උගන්වන්න වෙච්ච මහන්සිය. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනි? පරිස්සමට ඒ වියදම් කරන සල්ලි වලින් ඉගෙන ගන්නට. මොකද තව ටික කාලයක් යනකොට අම්මා තාත්තා වයසට යනවා. ඒගොල්ලෝගේ කාලය ඉවරයි. ඒගොල්ලෝගේ හයියත් නැති වෙනවා. ඒගොල්ලෝ ඔයා යාලට සලකනවද නැද්ද කියන එක වෙනම එකක්. ඒක කතා කරන්න ඕන වෙනම කියන්නකො. ඔයා ඉස්සලා ඉගෙන ගන්නකො. ඒක ඔයාගේ ඇති වෙන ඔයාගේ චරිතය තුළ ඇති වෙන ගුණාංග මතන එක තීරණය වෙන්න ඕන. ඔයා සලකිය යුතුයි. හරිද? ඒක අනිවාර්යයි. ඒක කරන්න ඕනි. ඊට පස්සේ ඔයා ඉස්සලා ඉගෙන ගන්නකො ඉස්සරලා. දෙයනේ කියලා අනාගතේ අම්මට තාත්තට බෙහෙත් පෙත්තක් හරි අරන් දෙන්න, බ්ලඩ් රිපෝට් එකක් හරි චෙක් කරන්න, කීයක් හරි තමන්ගේ අතින් වියදම් කරන්න, තමන්ට සල්ලි හොයන්න, තමන් ගාව තියෙන්න එපා අලෙවි කරන්න දෙයක් එළියට ගිහිල්ලා. නේද? මොනවද අලෙවි කරන්නේ? ඒක දැනුම අලෙවි කරන්න තියෙන්න ඕන. තමන් ගාව හැකියාවන් තියෙන්න ඕන, දක්ෂතා තියෙන්න ඕන, සුදුසුකම් තියෙන්න ඕන. ඒවා එකතු කරගන්න. ඒවා තමයි එකතු කරගන්න. ඒ නිසා මහන්සි වෙලා පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න. ආයි බලන්න දෙයක් නැහැ. මේ ගේම් එක ගහන්න තියෙන කාලේ ගහන්න. මේ කාලේ තමයි ගහන්න ඕනම කාලේ. ගහලා ඉවරලා වැඩේ කරගන්න. ඒ කියද්දිත් අර පිටිපස්සකේ කතා කරනවා. වැඩක් නැහැ නේද කියලා ඉතින්. අපිට පුළුවන් උපරිමයෙන් අපි කියනවා. ගුරුවරයෙක් විතර උගන්වනවා. තේරුණාද? උපරිමයෙන් උගන්වනවා. හැමදේම කරනවා. පන්න උගන්වනවා. Tamante ගොඩ යමන් කියන කතාවක් කියද්දිත් එකෙක් කතා කරනවා. අපිට කරන්න දෙයක් නෑ පුතා. හැබැයි මතක තියාගන්න. ඔයාලා දැන් තමන්ගේ කාලේ නිකරුණේ නිර්පරාදේ නාස්ති කර මේ ගමන යනවාද? දැන් ඔබට අවුරුදු 15යි නම් මතක තියාගන්න තව අවුරුදු 8ක් 10ක් අතර කාලයකදී රිටර්න් එක හම්බ වෙනවාමයි. ඒ රිටර්න් එක අපි කෙරෙන්ද හම්බ වෙනව නෙමෙයි. ස්වභාව ධර්මයක් තියෙනවනේ. තමන්ගේ දෙමව්පියන්ගේ මහන්සිය, දාඩිය මහන්සිය වෙන සල්ලිත් එක්ක සෙල්ලම් කරන එවුන්ට ස්වභාව ධර්මයෙන් මේ රිටර්න් එක දෙනවා පුතා. අම්මා කියන්නේ කවදාවත් කිසිම අම්ම කෙනෙක් කියන්නේ ඔයා පාඩම් කරේ නෑ කියන්න ඔක්කොමගේ සල්ලි නාස්ති කර එහෙම කියලා අම්මලා කියන්නේ නෑ පුතා. අම්මා ඒත් බලන්නේ කොහොම හරි ආව වෙනුවෙන් මොන හරි කරන්න. මැරෙන්න ලෙඩැඩෙන්දිත් කල්පනා කරන්නේ අම්මලා සමහරලාට තමන්ගේ දරුවා ගැන. ඒක තමයි ඒ ලෝකේ කතාව. දරු සෙනෙහස කියන්නේ ඒකටනේ. හැබැයි දැන් ඔයා දැනගන්න එපා උපරිමේ කරගන්න අම්මා තාත්තා වෙනුවෙන් දේවල් ටික කරන්න කල යුතුයි. ඒක තමයි කතන්දරේ. ඒ නිසා ඉස්සෙල්ලා අම්මා තාත්තට සලකනවද නැද්ද කරන්න කලින් ඔයා ගොඩ යන්න එපා. දෙයියනේ කියලා ඔයා ගොඩ යන්න. ලේසි නෑ මේ ඉස්සරහට මේ රැකියාවක් හොයාගෙන හොඳ රැකියාවක් හොයාගන්න එක ලේසි නෑ. පුදුම තරකකාරීත්වයක් තියෙන. රැකියාව වෙනදපළ තුලත්. ඒ නිසා ඔයාගේ සුදුසුකම් ටික ඔයා හදාගන්න. පන්තියකට ආව නම් පාඩුවේ පැත්තටලා ඉඳගෙන ඉගෙනගෙන වැඩේ කරගන්න. තමන් පන්තියට එන්නේ ඇයි කියලා කල්පනා කරන්න. ක්ලාස් ෆී එකක් ගෙවලා කාඩ් එකක් අරන් ටියුට් සෙට් එකක් අරන් ඔය ඩෙස්ක් එකක් උඩ බංකුවක් උඩ ඔන්ලයින් එකේ ළමයි බැංකුවට සල්ලි දාලා ඔතන ඇයි ඉන්නේ අපි? මොනවටද ඉන්නේ අපි? අරමුණ තේරුම් ගන්න කල්පනා කරන්න. ඇයි මම පන්ති යන්නේ? යාළුවත් එක්ක එකතු වෙලා පන්තිය කෙලවරේ ඩෙස්ක් එකේ වාඩි වෙලා මම මේ පිස්සු නටන්නද ආවේ? කතා කරන්නද ආවේ? නැත්තම් මේ ඔහෙ නිකන් වැඩක් කර මොකද්ද කියලා බලන්න. පැත්තකටලා කල්පනා කරන්න. ඇයි මම පන්ති යන්න කලින් කල්පනා කරන්න. ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි Zoom මීටින් එක ඔන් කරන්න කලින් කල්පනා කරන්න. මොකද්ද මම අද කරන්නේ? මොනවටද මම යන්නේ? අරමුණ තේරුම් ගන්න ඉස්සෙල්ලා. අරමුණ තේරුම් ගත්ත එක ගොඩ යනවා. යන්නම් වාලේ යන්න බෑනේ පුතා අපිට. අරමුණක් ඇතුව ගමනක් යන්න ඕන. එළියට බහලා ඔහේ බයික් එක ස්ටාර්ට් කරන් ගමනක් යනවා. ඔහේ යනවා. කොහෙද යනවා? එහෙම නෑනේ. අපි එළියට යන්න කලින් බයික් එකට නැගලා ස්ටාර්ට් කරන් දන්නවා. කඩේ යන්න, ෂෙඩ් එකට යන්න, ටවුන් එකට යන්න, ග්‍රාමනිලධාරි මහත්තයා හම්බෙන්න. අපි අරමුණක් තියෙනවනේ. අරමුණ ඒ ගමනාන්තෙත් නේ අපි යන්නේ. ඒක අපිට ගමනාන්තයක් තියෙන්න ඕන. නිශ්චිත තැනක් තියෙන්න ඕන. කෙලවරක් තියෙන්න. හරි එහෙනම් වැටි කරගන්න. ඔන්න ජ්‍යාමිතිය පටන් ගත්ත වැඩේ ඉවරයි. ලබන සතිය වෘත්තයක් ඕනත්